හායි යාළුවනේ කොහොමද ඉතින්? ඔයාලට ළඟදී ලොග් එකක් ගේන්න බැරි වුණා. ඉතින් ඔය පොඩි ප්‍රශ්න හින්දා තමයි ඉතින් කමන්නේ. දැන් ඉතින් අද මම අලුත්ම ලොග් එකක් ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ මම ඉන්න ලොකු අත්දැකීමක් මේක. ඉතින් ඒ නිසා ඔයාලත් එක්ක ඒ අත්දැකීම ෂෙයා කරගන්න තමයි මම අද ආවේ. ඉතින් ළමයි ඔයාලා දන්නවද දැනට මගේ ස්ටෝරි දැකලා තියෙනවා නම් මම ඉතින් ලංකාවෙන් ආවා. ඒ ආව දවසේ මොනවද උනේ කියලා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මම කොහොම හරි ඔක්කොම චෙක් කරගන්න ඒවා චෙක් කරගෙන ඒ කරගන්න තියෙන ඒවා සේරම කරගෙන දැන් ඉතින් මේ ෆ්ලයිට් එක යනකම් ඉන්නේ. මට 5:35 ෆ්ලයිට් එක තිබුණේ. පැය 2කට විතර කලින් පැය 3කට කලින් අපි ඇතුළට ගත්තා. ඊට පස්සේ චෙක් කරගන්න ඒවා ඔක්කොම චෙක් කරගෙන පැය 2ක් විතර තව වෙලාව තිබුණා. ඉතින් ඒ නිසා අපි නෙමෙයි මම වාඩි වෙලා හිටියා මගේ ෆ්ලයිට් එක එනකම්. 5:35 තමයි මට ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් මං ආවේ ඩුබායි වලට ළමයි. කොහොම හරි මගේ ෆ්ලයිට් එක ආවා. අපි බලමු ෆ්ලයිට් එකට කොහොමද ඒ අත්දැකීම ළමයි ඉස්සලාම එන කෙනෙක්ට අත්දැකීම කොහොමද කියලා දන්න ඇති ගියපු කට්ටිය නම් නොදන්න අයත් ඔයාලට පුළුවන් නම් try කරලා බලන්න. ඉතින් තව වෙන රටකට ගිහිල්ලා ඒ අත්දැකීම කොහොමද, ඒ පරිසරය කොහොමද, හැමදේම බලන්න කියලා ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා. පුළුවන්කමක් තියෙනවා නම් මොකද ඒක වෙනම අත්දැකීමක් ළමයි. ඉතින් ඉස්සලාම අපිට සුහද ආරාධනාවකින් එයාලා අපිව පිළිගන්නවා එයාපෝට් එකට. මම වොයිස් කට් කරලා නැහැ. ඔයාලට සමහර දේ වොයිස් කට් එක ඇහෙන්නත් පුළුවන්. ඉතින් මට හම්බුනේ හොඳ වෙලාවට කියන්නේ එළිය පේන තැනක, කියන්නේ ජනෙලේ පේන තැනක්. ඊට පස්සේ මගේ ෂීට් එක හොයාගෙන ගිහිල්ලා ෂීට් නම්බර් එකට හොයාගෙන ගිහිල්ලා ෆිල්ම් එකක් දාගත්ත බලන්න. ෆිල්ම් එකක් බල ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. ඕනනම් කෑම ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් මං ෆිල්ම් එකක් දාගත්තා. ඒකත් බලන ගමන් 5:35ට ෆ්ලයිට් එක තිබුණාට එතනින් එනකොට 5:45 විතර වගේ වුණා. ඉතින් මේ තමයි ලංකාව දකින අවසාන මොහොතම. අපි ඊයේ ඩුබායි තියෙන මමගේ ෆ්ලයිට් එක. තව ෆ්ලයිට් ගොඩාක් තිබුණා. ඉතින් ඒක තමයි විස්තර. තව ඔයාලට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි එකක් දාන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් ඒකටත් ලයික් එකක් දාන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මේ තමයි ළමයි උඩුගුවන දර්ශන. කියන්නේ උඩ ඉඳලා පහළ බලනකොට මේ විදිහට තමයි පේන්නේ. හරිම ලස්සනයි. ඔය තාම උඩට ගත්තා විතරයි. තාම කියන්නේ පැයක්වත් තාම ගිහිල්ලා නැහැ. ඒ වෙලාවේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි මේ. ඉතින් මම දැන් විස්තර කිව්ව ඇති වගේ නේද? කමන්නේ. ඔයාලා ඉස්සරහට වීඩියෝ එක බලන්නකෝ දිගටම. හරි ළමයි, ඔන්න දැන් ඉතින් ආයි මං විස්තර කියන්න පටන් ගන්නම්. මගේ වොයිස් එක නම් පොඩි අවුලක් වගේ ඇති. පොඩක් මට ටෙම්පරේචර් වගේ. ඒ නිසා ඉතින් ඒක ගණන් ගන්න එපා. පැය 5:05 වගේ තමයි ෆ්ලයිට් එක යන්න තිබුණේ මට. මං එහෙට කියන්නේ ඩුබායි වලට එනකොට රෑ 10:00 වගේ ඇති මේ වෙලාවෙන්. එතකොට ලංකාවේ වෙලාව පොඩක් වෙනස් ළමයි. ඉතින් මේ තියෙන මැප් එක අපිට මැප් එක දාගෙන බලන්නත් පුළුවන්. තව කොච්චර දුර යන්න තියෙනවද, අපි කොතනද ඉන්නේ දැන්, ඒ හැම විස්තරයක්ම බලන්න පුළුවන්. ඉතින් ගියපු කට්ටිය නම් දන්නවා ඇති. තව දෙයක් කියන්න තියෙනවා ළමයි විශේෂයෙන්ම. ඔයාලට පේනවා ඇති එක පැත්තක් හොඳට එළිය තියෙනවා, අනිත් පැත්ත කරවලයි. ඉතින් ඒ කරවල පැත්ත තමයි ළමයි ලංකාව. එළිය තියෙන පැත්ත තමයි මම යන්න ඉන්න පැත්ත. කියන්නේ ලංකාවයි මම යන්න ඉන්න පැත්තේ අතර වෙලාවල් දෙකක්. ඒක තමයි දැන් ඔයාලට පෙන්වන්නේ. කොහොම හරි දැන් නම් ළමයි පැය 5:00 ගොඩාක් වෙලාව ඉවරයි. ඒ කියන්නේ මම ඩුබායි වලට කිට්ටු කරලම ඉන්නේ. ඩුබායි කියන්නේ ෆ්ලයිට් එක ගන්න කිට්ටු කරලම ඉන්නේ. ඒ නිසා ඔයාලට පේනවා ඇති
පොඩ දැන් නම් අර පහළ ඒව ලයිට් ඒව පේනවා ඒතොරට. ඒ කියන්නේ දැන් හොඳටම ඩුබායි වලට ලං කරලා ඉන්නේ. කියන්නේ හොඳට කියන්නේ ගොඩාක්ම ඩුබායි නගරයට මං ලං වෙලා ඉන්නේ. කියන්නේ ෆ්ලයිට් එක බාන්න ඔන්න මෙන්න වගේ තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒක ලස්සනයිද කියලා කොහොමද කියලා බලන්නකෝ. හරි ඔන්න ඉතින් මාව ඩුබායි වලට සාදරයෙන් පිළිගත්තා. වෙල්කම් ටු ඩුබායි කියලා ඔයාලා දැක්කනේ. දැන් කොහොම හරි ෆ්ලයිට් එකෙන් බහින්න තමයි අපි හදන්නේ. බලමු. ඔයාලට ඉස්සරහට විස්තර කියන්න මම වොයිස් කට් කරලා නෑ. මේ ඉන්නේ අපව ආදරෙන් බලාගත්ත කට්ටිය. ඉතින් අපි ෆ්ලයිට් එකෙන් බැහැලා යාලා මෙට්‍රෝ එකක අපි එයාපෝට් එක ඇතුළට එක්කගෙන ගියා. ඉතින් ඔක්කොම විස්තර මම ඔයාලට කියන්නම්. ඔයාලත් ආස ඇති කියලා හිතනවා ඒ විස්තර දැනගන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම ඒකටත් අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. ඉතින් ඊට පස්සේ අපි ෆ්ලයිට් එකෙන් බැහැලා මෙන්න මේ විදිහට බස් එකකින් අපිව එයාපෝට් එක ළඟට එක්කගෙන ගියා. මේක ඉන්නේ ඔක්කොම අපේ ෆ්ලයිට් එකේ ආපු කට්ටිය. මම දැක්කේ නෑ ළමයි ශ්‍රී ලංකාවේ නම් කවුරුත් මගේ ෆ්ලයිට් එකේ ඉන්නවා. නෑ එක අංකල් කෙනෙක් හිටියා. මගේ ෂීට් එකට එහා පැත්තේ ආපු කෙනෙක්. එයා විතරයි මම දැක්කේ ශ්‍රී ලංකීය කෙනෙක්ට ඉන්නවා. මේ තියෙන ළමයි ඩුබායි වෙලාවයි ලංකාවයි අතර වෙනස වෙලාවල් දෙක තිබුණේ. ඩුබායි වලින් 9:40 ගානක්. ලංකාව වෙලාවෙන් 11ට කිට්ටුයි කොහොම හරි. ඊට පස්සේ කොහොම හරි ඩුබායි එයාපෝට් එකට ඇවිල්ලා දැන් අපේ බැගේජ් ටික තියෙන තැන හොයාගන්න එපයි. ඉතින් ඒ නිසා ඩුබායි එයාපෝට් එකට ගිහින් අපි ඒ ටිකත් චෙක් කරගෙන ඩුබායි එයාපෝට් එකෙන් ළමයි අපිට සිම් එකක් දෙනවා හෙට ආපු ගමන් එයාපෝට් එකෙන්. ඉතින් ඒ සිම් එකත් අරගෙන දැන් මේ මම යන්න හදන්නේ මගේ බැගේජ් එක කොහෙද තියෙන්නේ කියලා ඒ ටික හොයාගන්න තමයි. බලන්නකො දිගටම වීඩියෝ එක ලස්සන ඇති කියලා මම හිතනවා. දන්නේම නැතුව ඉතින් වීඩියෝ එක අවසානටත් ඇවිල්ලා ඒ නිසා මම ඔයාලට ටක් ගාලා ඉතිරි විස්තර ටික මම මොනවද කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මගේ බැගේජ් එකත් හොයාගෙන කොහොම හරි එන්ට්‍රන්ස් එකට එනකොට මට විශේෂයෙන් කියන්න බැරිනවා ළමයි මගේ නැන්දි මාමා ඉන්නේ ඩුබායි වල. ඉතින් එයාලා ඉන්න තැනට තමයි මම ආවේ. කොහොම හරි මම බැගේජ් ටිකත් අරගෙන එයාලත් එක්ක දැන් මම ඉන්න තැනට තමයි යන්නේ. අපි ටැක්සි එකක් දාගෙන තමයි ඉන්න තැනට ගියේ. කියන්නේ මෙහි ළමයි අපි දැන් ඔය ලංකාවේ කොහේ හරි ඇවිදින්න ගිහිල්ලා රූම් එකක් අරගෙන ඉන්නවා වගේ තමයි මෙහි. තමන්ට ඕනේ කිචන් එක, වොෂ්රූම් ඉන්න තැන ඒ ඔක්කොම අපිට ගන්න පුළුවන්. පොඩි ගාණක් වෙන්නේ මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි දැන් නම් හොඳටම මහන්සි ළමයි. ඒ නිසා අපි ටැක්සි එකක් දාගෙන මේ ඉන්න තැනට තමයි යන්නේ. ඉතින් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මගේ වීඩියෝ එක ලස්සන නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලන අතර අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අනිත් දවසේ තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් thank you. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් bye ළමයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්.